හෙලෝ එයාලට කොහොමද අපි අද හදන්න යන්නේ ඇලොවේරා හෙයා මාස්ක් එකක්. ඉතින් ඔයාලට මතක ඇති මං ඇලොවේරා ඩ්‍රින්ක් එකක් හදාගන්න විදිය ගිය සතියේ කියලා දුන්නා. ඒකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඒ විදිහටම කොමාරිකා මද අරගෙන බ්ලෙන්ඩ් කරලා තමයි මේ හෙයා මාස්ක් එකත් හදාගන්නේ. ඉතින් මේකට මම ඔලිව් තෙල් මේස හැන්දක් එකතු කරගත්තා. ඒ වගේම පෙපර්මින්ට් එසෙන්ෂල් ඔයිල් වලින් 0.4-5ක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලා ළඟ රෝස්මෙරි ඔයිල් හරි ලැවෙන්ඩර් ඔයිල් හරි තියෙනවා නම් ඒවත් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම මේ ඇප්ලිකේටර් එකට මේ මික්ස්චර් එක දාලා ඔළුවේ ගා ගන්න තමයි හදන්නේ. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජනය තමයි ඔළුවේ ඇප්ලයි වෙනවට අමතරව ඔළුව මසාජ් කරගන්නත් මේකෙන්ම පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට මම මේක ඔළුවේ ඇප්ලයි කරගන්න ගමන්ම ඔළුව මසාජ් කරගන්නවා. ඉතින් හිස් කබලේ හොඳට ආලේප වෙන විදිහට අපි ගාගන්න ඕනේ. ඔයාලා ළඟ මේ වගේ ඇප්ලිකේටර් එකක් නැත්නම් අතින් හරි එහෙම නැත්නම් ස්ප්‍රේ බොටල් එකකට දාලා ස්ප්‍රේ කරලා හරිත් මේක ඔළුවේ ගාගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ හරිම සුවඳයි මොකද පෙපර්මින්ට් ඔයිල් ගාලා තියෙන නිසා. ඉතින් මේ වගේ මුළු කොණ්ඩෙමත් එක්ක මේක ගාගත්තට පස්සේ කොණ්ඩේ උඩට කරලා බැඳගෙන ඊට පස්සේ ෂවර් කැප් එකකින් වහලා තියන්න ඕනේ. ඉතින් පැය භාගයකට පස්සේ වගේ අපිට මේක හොදලා අයින් කරන්න පුළුවන්. එතකොට ෂැම්පු චුට්ටක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි ඔයිල් දාපු නිසා ඔයිල් ගතිය අයින් වෙන්නේ නැහැ ෂැම්පු දැම්මේ නැත්තම්. ඉතින් ෂැම්පු ටිකකුත් දාලා අපිට මේක හොදලා අයින් කරගන්න පුළුවන්. ඉතින් මම ෂැම්පු දාලා ඉවර වෙලා පොඩක් ඔළුව නැවත මසාජ් කරනවා. ඊට පස්සේ කන්ඩිෂනර් ටිකකුත් දානවා. එහෙම දාලා ඒ කන්ඩිෂනර් එක විනාඩි 3-4කින් හොදලා අයින් කරනවා. ඉතින් බලන්න මගේ කොණ්ඩේ හරිම සොෆ්ට් වෙලා පෙපර්මින්ට් ඔයිල් දාපු නිසා පුදුම ෆ්‍රෙෂ් ගතියක් ඔළුවේ තියෙනවා. ඉතින් ඔයාලත් මේක දාලා බලලා ප්‍රතිඵල මටත් කියන්න.